රාත්‍රී 9 පහුවෙලා. දවස පුරා රැකියාව වෙහෙස මහන්සි වෙලා නිවසට පැමිණි පියා සිටියේ දඩිවිඩාවකින් සහ නොසන්සුන් මනසකි. නිවසට ඇතුළු වූ සැනින් ඔහුගේ අවුරුදු 7ක කුඩා පුතා දොර අසල ඔහු වෙනතුරු බලා ඉන්නම ඔහු දකිනවා. පුතා පියා දෙස බලලා හරිම බය අඩු හැඩකින් අහනවා, තාත්තේ මට පුළුවන් ද ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න කියලා. පියා කියනවා, ඔව් පුතේ අහන්න. තාත්තේ ඔයා ඔෆිස් එකේ පැයකට කීයක් හම්බ කරනවද? පුතා අහනවා. පියාට ලොකු කේන්තියක් එනවා. ඒක ඔයාට වැඩක් නැති දෙයක්. අයියා ඔය වගේ ප්‍රශ්න අහන්නේ? පියා කේන්තියෙන් අහනවා. පුතා බිම බලාගෙන නෑ තාත්තේ මට දැනගන්න ඕන නිසායි කියලා කියනවා. පියා හති අරලා මෙහෙම කියනවා. මම පැයකට රුපියල් 2000ක් හම්බ කරනවා. පුතා සෙමෙන් අහනවා, තාත්තේ මට රුපියල් 1000ක් දෙනවද? පියා තවත් කෝප වෙලා පුතාව බැනවැදිලා කාමරයට යන්න කියනවා. පැයකට විතර පස්සේ පියාගේ කේන්තිය නිවෙනවා. ඔහු හිතනවා තමා පුතාට වැඩියෙන් බැන්න කියලා. ඔහු පුතාගේ කාමරයට යනවා. පුතේ මෙන්න ඔයා ඉල්ලපු සල්ලි කියලා රුපියල් 1000ක් දෙනවා. පුතා සතුටින් උඩ පැනලා තමන්ගේ කොට්ටේ යට තිබුණු තවත් පොඩි සල්ලි වගේක් එළියට ගන්නවා. පියා පුදුම වෙනවා. ඔයාලගේ සල්ලි තියෙද්දි ඇයි මගෙන් ඉල්ලුවේ? ඔහු අහනවා. පුතා තමන් ළඟ තිබුණු පොඩි සල්ලි කාසි ටිකක් පියා දුන්න රුපියල් 1000ත් එකතු කරලා පියා දෙසට දිගු කරනවා. තාත්තේ දැන් මගේ ළඟ රුපියල් 2000ක් තියෙනවා. මේක අරගෙන හෙට ඔයා මගේ එක රෑ කෑම කන්න එක පැයක් කලින් ගෙදර එනවද? පියාගේ මුළු ලෝකයම නතර වෙනවා වගේ දැනෙනවා. ඔහුගේ දාසින් කඳුළු කඩා වැටෙනවා. ඔහුට තේරෙනවා තමා මුදල් හබා යන අතරේ තමාගේ දරුවට අහිමි වෙලා තියෙන්නේ මොකක්ද කියලා. අපි හැමෝම ජීවත් වෙන්න සල්ලි හොයන්න ඕනි තමයි. ඒත් මතක තියාගන්න අපේ ආදරණීයන්ට අපෙන් ඕනේ කරන්නේ අපේ සල්ලි නෙමෙයි අපේ කාලය.